කොල්ලෝ සිගරට් බොන්න හෙන ගැම්මෙන් කියලා හිතන්නේ. ඔය ඕක නවත්තන්න. ණය ගහන්න ගෙදර වැසිකිළියට තහඩුවට රීප් පටි දෙයක් ගහලා තියෙනවා. කොල්ලට අවුරුදු 27යි. කොර ගන්න දෙයක් නැහැ. මේ තරුණයෝ මෙහෙම වෙලා හරියනවද? අතට දාන්න චේන් පොටක් නැහැ, බ්‍රේස්ලට් එකක් නැහැ. අඳින්න ඩෙනිමක් නැහැනේ හරියට. මේ මෙහෙම තරුණයෝ විභාගාත ගිහිල්ලා හරියන්නේ නැහැ. කුලී වැඩ කරලා හරි පාන්දර 2-3 වෙනකම් මොකද කරන්නේ? අර ෆෝන් එකේ ලුණු කපනෙව්වයි යකඩ වක් කරනෙව්වයි. ඌව බල බල තල්ලු කර කර ඉන්න. උදේ 10ට විතර නැගිටලා අහනවා මෙව්වද වෙලා තියෙන්නේ කියලා. මෙහෙම බෑ. අපේ තරුණ මහත්තුරු මතක තියාගන්න. හොඳට මහන්සි වෙන්න ඕනේ. හොඳට හම්බ කරන්න ඕනේ. අපි හොඳට ගෙදර දොර නඩත්තු කරන්න ඕනේ. දිවාරා නැතුව වෙහෙසෙන්න ඕනේ. ඔය හන්දාවට මොකෙක් හරි කොල්ලෙක් එක්ක ගිහිල්ලා ගංජා ගහන එකයි. ඔය පොඩි පන්ති වල ඉඳන් පෙති බොනවනේ පැටවුද. මේ පොඩි ළමයි අපේ තරුණ මහත්තුරු එක්ක අහුවෙන්නේ. පුතේ මාසෙකට සැරයක් පන්සලට ඇවිල්ලා බෝමලු අමදින්න. චෛත්‍ය මලු අමදින්න. පන්සලේ එක තරුණ එක සමම්පිච්ච පඳුර ගන්න හිටවන්න. මින් සිද්ධ වෙන්නේ තරුණ මහත්තුරුන්ගේ හිතවල තියෙන වස්තුස් යන්න ඕන. ඔය තියෙන මුස්පේන්තු ගති යන්න ඕන. පුතේ ඇසුරු කරන කෙනා දිහා බලන්න. සිගරට් භාගේ දෙනවා නම් ගංජා කෑල්ලට එන්න කියනවා නම් අපූර්වට මට ඇහිලා තියෙනවා. පෙත්තක් දීලා කියනවා ඔබ එකක් දාපන් දෙකක් දාන්න එපා වැඩි වෙයිලු. මේක පුතේ අඳුර ගන්න. දහ දුක් විඳලා අම්මා තාත්තා හදලා ජාතක කරලා කවලා පෝලා පෝෂණය කරලා වර්ධනය කරලා මේ කැහුටු ගහිච්ච ඇඟවලනේ කොල්ලොන්ගේ තියෙන්නේ. සමහරව හෙල්මට් දාගෙන යන කුකුලට තොප්පිය දැම්මා වගේ. ඔළුවට වඩා හෙල්මට් එක ලොකු නැද්ද? ගම් වල ඉන්නවනේ පටව තන් රෝදෙන් උස්ස උස්ස යන්නේ බයිසිකල්. මේ අපේ අම්මගේ තාත්තගේ දරුවෝ සම්බුද්ධ ශාසනයේ ගම පන්සල රැකගන්න ඉන්නේ. යෝධ බලයේ ශක්තිය තියෙන්න ඕන තරුණ පරම්පරාව ප්‍රජාව. මේවා කරන්න පුළුවන් තරුණ කාලේ විතරයි හදාගන්න පුළුවන්. දැන් අපේ තාත්තලාට බොණ්ඩේ පගේ වැඩක් තියෙනවා. මොනවද හදන්න බෑනේ. වේලිච්ච ඒරට නමන්න බෑ කැඩෙනවා. අමුව නැමියයි. ඒ නිසා මතක තියාගන්න තරුණ මහත්තුරුන්ට කියන්නේ පෞරුෂයෙන් වැඩක් ගන්න. ඒව නොකර ඉන්න පෞරුෂයක් තියෙන්න. සමහර කොල්ලෝ ඉන්න අම්මට තාත්තට කතා කරන්න තෝ කියලා. මෙතන ඉන්න තරුණ මහත්තුරු මතක තියාගන්න. කවදාවත් ඔය කටින් එක කුණුහරුපයක්වත් පිට නොවෙන්න වග බලා ගන්න. ඔකට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. කසාද බැඳලා නැත්තම් බැඳලා නම් කරන්න දෙයක් නැහැ. බැඳලා නැත්තම් ඔය මේක ඉතින් හරි කේද වාචකයක් පින්නතුනේ. අර පහුගිය දවස්වල කැලණි කැම්පස් එකේ කෙල්ලෙක් මැරුවානේ. මම ගහන්න දැන් අවුරුදු 3ක් විතර ඇති. කොළඹ විශ්වවිද්‍යාලේ තුරංග තරඟ පිටියේ ගාව කෙල්ල සයන්ස් ෆැකල්ටි මොකක් හරි වෙලා නොගැලපීමක් එන්න ඇති. සර්ප්‍රයිස් කරන්න එන්න කියලා මේ පිහි අරන් ඇවිල්ලා කෙල්ලගේ බෙල්ල කැපුවානේ. අධිකරණ වෛද්‍ය වාර්තාය සඳහන් වුණේ ලේ වාහනය වෙලා මැරුණා කියලා. මෙහෙම හැදිලා වැඩක් තියෙනවා. මේ කොල්ලෝ ඉන්නව නෑ කන